හලෝ ළමයි කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? අදත් ලස්සන මල් ගොඩාරියක් එක්ක මේ වගේ චූටි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ මල් වල නම් දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ මට කියන්නකෝ. අද මං ඔයාලව එක්කන් යන්නේ බිගෝනියා පාරාදීසයකට. ඔයාලා මෙතෙක් දැකලා නැති ලස්සන බිගෝනියා වර්ග කීපයක් මෙතන තියෙනවා. ඇත්තටම මේ බිගෝනියා එකකට එකක් පාටින් හැඩයෙන් වෙනස්. සමහර විට මේ තාක් දුරට ඔයාලා දැකලා නැති බිගෝනියා කලෙක්ෂන් එකක් තමයි මේක. මෙතන වෙරයිටිස් ගොඩාක් තිබ්බා. මගේ ළඟ නම් තියෙන මේකෙන් බිගෝනියා වර්ග කීපයයි. බලාගෙන යන්නකෝ මේවා මොන තරම් ලස්සනද කියලා. බිගෝනියා කියන්නේ හදන්න ගොඩාක් අමාරු මල් වර්ගයක් නෙවෙයි. හැබැයි සමහර වෙලාවට අපි මේකට භාවිතා කරන මාධ්‍ය නිසා මේව සරුවට හැදෙන්නේ නැහැ. හරිම පරිස්සමෙන් හරි විදිහට හදනවා නම් බිගෝනියා කියන්නේ ඇත්තටම හරිම ලස්සන ශාකයක්. බිගෝනියා විතරක් නෙවෙයි. මෙන්න මේ වගේ ලස්සන මල් පිපෙන මල් වර්ගත් මෙතන තියෙනවා. පොඩිම දෙයක් වුණත් හරි ලස්සනට කරලා තියෙනවා. දැන් නම් මම ඔයාලට මගේ තෙමු ඕඩර්ස් ටික තමයි පෙන්වන්න යන්නේ. කාලයක් බලාගෙන ඉඳලා ආසාවෙන් ගත්ත දෙයක්. මෙයාලා එනකන් ඇත්තටම මට ඉවසිල්ලක් තිබ්බේ නැහැ. මම හිතුවට වඩා ඉක්මනට මෙයාලා ආවා. ඇත්තටම මම බලාපොරොත්තු නොවුනටත් වඩා. ඒ කියන්නේ මේ තරම් ලොකු ක්වොලිටි එකක් මේ තරම් ලස්සන වෙයි කියලා මම මේ බෑග් එක හිතුවේ නෑ. ඇත්තටම මේකේ ක්වොලිටි එක සුපර්. ඒ වගේම මේකේ හොඳට ඉඩ තියෙනවා. CR පොතක් උනත් දාන්න පුළුවන්. හොඳටම ලස්සනම ක්වොලිටි එකටම සුපර්. ඒ ගෙවපු ගානටත් හරිම සාධාරණයි. මේක මම ගත්තේ 2000 ගානකට. මෙහෙනම් 4000 ගානක්. මේක මට ක්ලියරන්ස් සේල් එකෙන් තමයි ඒ ගානට ලැබුණේ. මේ ජුවලරි සෙට් එකත් ඇත්තටම හරිම ලස්සනයි. අවුරුදු 5ක් විතර මගේ ළඟ ඉන්න ෆෝන් එකටත් මම හැමදාම එයා මට දෙන උදව්වට මෙන්න මේ පුංචි තෑග්ග ගත්තා. මෙන්න මේක එයාට. එයා ඉතින් මට කොච්චර උදව් කරනවද? මෙන්න මේ ටික තමයි මං අද තෙමෝ එකෙන් ගත්තේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මල් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනට එන්නම්.